ආයිබෝවන් සුපුරුදු වැඩසටහන ලකි ඊශ්‍රායල් ඉඳලා. එහෙනම් අදත් මම ඔයගලන්ට අරන් එන්නේ පොඩි වීඩියෝ එකක් රැකියා සම්බන්ධමයි. ඉතින් ඊශ්‍රායලයට ඔන්න සීතල පටන් ගත්තා. ඉතින් සීතල පටන් ගන්නකොට ඔයගලන්ට මොකද්ද මතක් වෙන්නේ? කුසිකාර්ම ශාස්ත්‍රයේ රැකියා. ඉතින් කුසිකාර්ම ශාස්ත්‍රයේ සීසන් එක පටන් අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා දොඩම් කඩන්න මේ දොඩම් කිව්වම දොඩම් වර්ග ගොඩක් තියෙනවා. තව පළතුරු වර්ග කඩන්න ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. ඉතින් හැම වසරකම ඔක්තෝබර් නොවැම්බර් කාල වකවානු වලදී තමයි ඊශ්‍රායලයට ශ්‍රමිකයන් ගන්නෙ කුසිකාර්ම ශාස්ත්‍රයට. ඉතින් මේ කුසිකාර්ම ශාස්ත්‍රයේ රැකියා ගැන කතා කරද්දී අපිට කතා නොකර බැරි පුජ්‍යලෙක් ඉන්නවා. ඒ කවුද? ඔයගොල්ලෝ හැම කෙනාම දන්න 2023 අපිට ලැබුණු රැකියා කෝටා එක 10000 විනාශ කරපු ඒ තුප්පහිය තමයි මනුෂ්‍ය නානක්කාර. ඉතින් මනුෂ්‍ය නානක්කාර මේ දවස් අල්ලස් කොමිසමට යනවා, කට උත්තර දෙනවා. දැන් අන්න උසාවි ගානේ බඩ ගන්නවා. මොකද අපේක්ෂිත අපායදුම් පත්‍රයක් දාලා තිනා මිනිහා. මනුෂ්‍යට තනියම ගේම ඉල්ලපු එකෙක් මම ඊශ්‍රායලේ ඉඳලා. හැබැයි මනුෂ්‍ය එදා ඇමතිකමේදී තමයි මම තනියම ගේම ඉල්ලුවේ. දැන් Facebook වල දැන් YouTube වල මනුෂ්‍ය ගැන බය නැතුව කට්ටිය කතා කරනවා. ඒ මොකද? මේ ජාතික ජනබල වේගයේ රජයක් තියෙන නිසා. හැබැයි එදා මනුෂ්‍යගේ ආණ්ඩුවක් තියෙන වෙලාවේ මනුෂ්‍ය ඇමතිකමේ ඉද්දි මම තනියම ගේම ඉල්ලපු එකෙක්. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මනුෂ්‍ය නානක්කාරට මේ වෙලා තියෙන දේ. මොකද මනුෂ්‍යලා තමයි මේ රැකියා 10000 විනාශ කරේ. ඒ වගේම මනුෂ්‍ය මේ රටට එව්වේ රැකියා 10000 ලැබුණාට පස්සේ මනුෂ්‍යගේ හිතවතුන්. ඒ වගේම හිතවතුන් උනත් කමන්නේ මිනිසුන්ගෙන් ඉතා තුප්පහයි විදියට මුදල් අරගෙන. ඒකනේ මනුෂ්‍ය ගාල්ලෙන් පෙරදුනේ. මනුෂ්‍ය හිතුවා ගාල්ලේ මිනිස්සු එව්වාම ගාල්ලේ මිනිස්සු ඡන්ද දෙයි කියලා. ගාල්ලේ මිනිස්සු ඡන්ද දෙන්න තරම් දෙයක් කරේ නෑනේ. ඒ එවපු හැම මිනිහෙක්ගෙම මුදල් අරගත්තා. ඒ නිසානේ මනුෂ්‍යගේ මල්ලි වත්තඩංගුවට ගන්න වෙලාවේ උගේ account එකේ තිබ්බ කෝටි 27ක්. උගේ අම්මාගේ අප්පගේ දේපොළද නෑ. මේ ඊශ්‍රායලයට ආපු ශ්‍රමිකයන්ගේ සල්ලි තමයි උගේ account වල දාගත්තේ. තව මේකේ තව ඉන්නවා කොටස් මේ මනුස්සත් එක්ක බැඳුණු හොරතක් කරි. මනුස්සයා විතරක් නෙමෙයි මේ හොර ජාවාරම කරේ. ඒ නිසා මේ ඔක්කොටම දනුවම් ලබා දෙන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා මේ රජය පත් වුණත් එක්කම මනුස්ස මේ රටෙන් පැනලා ගියා. රටවල් කීයකට ගියාද? එක රටකවත් මනුස්සට ඉන්න දුන්නද? නෑ. දැන් මිනිස්සු S2 ඇරලා ලෝක දිහා බලනවා. දැන් මිනිස්සු කටවහගෙන ඉන්නේ අසාධාරණ වෙනුවෙන්. ඒ නිසා මම හැම ශ්‍රී ලාංකිකයෙකුටම කියන්නේ මම නැත්තම් තව කීප දෙනෙකුට විතර මේ අසාධාරණ වෙනුවෙන් කෑ ගහලා වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ සහයෝගය ඕන. ඕගොල්ලන්ට පුළුවන් ඕන වෙලාවක මේ අසාධාරණ වෙනුවෙන් කතා කරන්න. ඒ අසාධාරණ වෙනුවෙන් හඬක් නගන්න. ජීවත් වෙලා නිකම්ම මැරලා යන එකේ මේ සමාජ වෙනුවෙන් මොකක් හරි දෙයක් කරලා මැරලා යන්න. ඉතින් ඕගොල්ලෝ හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හැම කෙනා වාර්තාකරුවෝ. ඕගොල්ලන්ට පුළුවන් ඕනලාක වීඩියෝ එකක් ගන්න, ෆොටෝ එකක් ගන්න. මේක වාර්තාකරණය කරනවා. හැම කෙනෙකුටම Facebook account එකක් තියෙනවා. නැත්තම් මාධ්‍ය මොකක් හරි ඕගොල්ලෝ භාවිතා කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ අසාධාරණ වෙනුවෙන් කතා කරන්න. ඉතින් කුසිකාර්ම ශාස්ත්‍රයේ 2023 ඉඳලා තාම බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. තාම මේ WhatsApp group එකේ අපේ තරුණයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ සිහිනයක් තියෙන ඊශ්‍රායලට එන්න කුසිකාර්ම ශාස්ත්‍රයට. ඉතින් එදා ඒ මනුෂ්‍ය නානක්කාර විනාශ කරපු ඒ කුසිකාර්ම ශාස්ත්‍රයේ රැකියා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මේ වසරේ මේ මාස කීපය තුල අපිට පොඩි ප්‍රමාණයක් හරි ලැබෙයි කියලා. ඉතින් පසු අවසානට වගේ ආපු කණ්ඩායම් තාම ඒ රැකියාවල නිරත වෙලා ඉන්න මට කීප දෙනෙක් හම්බුණා. ඒගොල්ලන් ඒ කුසිකාර්ම ශාස්ත්‍රයේ රැකියාවල නියතු වෙලා ඉන්නවා. ඉතින් මේ මුලින්ම ආපු කට්ටිය මොනවාද එකමඩේෂන් හෙව්වා, පඩිය අර මෙහි ආපු සාතු සේවයට ආපු කට්ටියත් එක්ක කම්පෙයාර් කරලා බැලුවා. ඉතින් එහෙම කරන්න එපා. ඕගොල්ලන් ස්කිල් එකක් නැතුව ඉන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට කිසිම සුදුසුකමක් බලන්නේ නැන්නේ. ඇග්‍රිකල්චර් එනකොට ඒ කියන්නේ කුසිකාර්ම ශාස්ත්‍රයේ ශ්‍රමිකයෙක් විදිහට එද්දි ඒ නිසා ඒකට ලංකාවේ මෙහි ඊශ්‍රායලේ ගන්න පඩිය කොහොමත් ලංකාවේ ගන්න බෑනේ. ඒ නිසා ඕගොල්ලන් ලක්ෂ 10 ගන්න හිත හදාගෙන ඉන්න එපා. ලක්ෂ 8-9 ගන්න හිත හදාගෙන ඉන්න එපා. සාමාන්‍ය ලක්ෂ
4ක් 5ක් වගේ ගන්නවා කියලා හිතාගෙන ඉන්න. මොකද අනිත් ඒවත් එක හොටෙල් නැත්නම් සාතු සේවයට නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ඒවත් එක්ක කම්පෙයා කරලා ඉන්න එපා. සාමාන්‍යයෙන් කුසිකර්ම ශාස්ත්‍රයේ වැටුපාඩුයි. ඔයගලන්ට කුසිකර්ම ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය අනිත් ඈත් එක්ක සාපේක්ෂව ගත්තාම වැටුපාඩුයි. ඉතින් ඔයග පංගුවක් කට්ටිය බලාපොරොත්තු වෙනවා ලක්ෂ 10ක් ගන්න. එහෙම එන්න හිතා ඉන්නවා නම් එන්න එපා. ඉතින් අපි බලාපොරොත්තු වෙන සුබදායි පණිවිඩයක් ඉදිරියේදී ලැබෙයි කියලා මම හැමදාම ඔයගලන්ට ආරාධනා කරනවා ඊශ්‍රායලයට එන්න කියලා. ඇග්‍රිකල්චර් හෝ වේවා, කන්ස්ට්‍රක්ෂන් හෝ වේවා, කෙයාගිව හොටෙල් ඕන ශාස්ත්‍රයකින් එන්නේ. ලංකාවට සාපේක්ෂව අපිට හොඳ පඩියක් ගන්න පුළුවන් රටක්. හොඳ රටක්. ඉතින් නිදාසේ රැකියාව කරගෙන යන්න පුළුවන් රට. හැබැයි කවදාකවත් ඕගොල්ලෝ ආපු වෘත්තියත් එක්ක තව කෙනෙක්ගේ වෘත්තිය සංසන්දනය කරලා එයාගේ වැටුපත් එක්ක නැත්නම් එයාගේ නිදහස, එයාගේ එකමඩේෂන් එහෙම කම්පෙයා කරන්න එපා. සමහර අයට හොඳ එකමඩේෂන් හම්බෙලා තමාර කට්ටියට ලැබෙන්නේ නැහැ. ඉතින් අරයට තියෙනවා මට නෑ මම මේකෙන් පැනලා යනවා කියලා එහෙම හිතන්න එපා. ඉතින් එහෙම හිතියොත් ඕගොල්ලන්ට රැකියාව කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දන්නා වෙන රටවල් වලට ගියාම මෙහෙම එකමඩේෂන්, මෙහෙම නිදහස එහෙම දෙන්නේ නැහැ. ඒ නිසා ඒවා දැනගෙන ඉන්න මුලින්ම ආපු කට්ටිය හැම කෙනාම බැලුවේ අනිත් අයගේ පඩියත් එක්ක කම්පෙයා කරලා බැලුවා. අනිත් එක්කෙනා ඉන්න තැනත් එක්ක කම්පෙයා කරලා බැලුවා. එහෙම වැටුප් ගන්න බෑ. එහෙම නවාතැන් ගන්න බෑ. කෙයාගිව කෙනෙකුට ලැබෙන වරප්‍රසාද වෙනස්. එතකොට ඇග්‍රිකල්චර් කෙනෙකුට ගත්තාම ඒකට සාපේක්ෂව ගොඩක් වෙනස්. කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙකුට ඊටත් වැඩිය වෙනස්. හොටෙල් වලට ඒ ඔක්කොටම වැඩිය වෙනස්. ඒ නිසා එකමඩේෂන් උනත් දැන් හොටෙල් වල ඉන්න කට්ටියට ගොඩක් හොඳ එකමඩේෂන් හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැටුපත් හොඳයි ඔක්කොටම වැඩිය. තව ෆැක්ටරි වර්කර්ස් ආපු කට්ටියට, ඒක ප්‍රයිවට් ඒජන්සි වලින් ආපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ යාළුවෝ ඇති ඔය හැම ශේෂ්ත්‍රයේම. ඒගොල්ලන්ගේ මචං උඹේ පඩිය කීයද? මට සෙකල් 10 8 10 නම මට හම්බුනේ වන් සෙකල් 6 10 කියලා ඔන්න දැන් ඔන්න තීරණය කරනවා මේ රැකියාවෙන් යන්න. ඒක වැරදි. ඒ නිසා ඔයගොල්ලන් මට මගේ යුතුයකමක් ඔයගොල්ලන් දැනුවත් කරන්න විශේෂයෙන් ඇග්‍රිකල්චර් එන්න බලාගෙන ඉන්න අය. ඕගොල්ලන් ඇවිල්ලා ඒ වැටුපට වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද මම හිතන්නේ මේ අනිත් ශේෂ්ත්‍ර ඔක්කොමත් එක ගත්තට පස්සේ අඩුම වැටුප ලැබෙන්නේ ඇග්‍රිකල්චර් වලට ඊශ්‍රායලයේ. අඩුම කියලා කිව්වට ඉතින් අඩුම ගානේ ලක්ෂ 4ක් 5ක් වගේ මුදලක් ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඇග්‍රිකල්චර් කරන කෙනෙකුට ඒ වගේ මුදලක් ගන්න බෑනේ. ඉතින් මෙහෙමයි. ඒක සමහරට ෆාම් එකකින් ෆාම් එකට වෙනස් වෙන්න පුළුවන්. මට ඔය තරුණයෝ කතා කරනවා ඔය තාම ෆාම් වල වැඩ කරන කට්ටිය. ඒගොල්ලන් ගොඩක් දුරට ෆාම් වල ගන්නවා සෙකල් 8000 9000 ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි හැම ෆාම් එකකම මේ මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සීසන් කාලෙට. දැන් මේ කාලෙට වැඩ වැඩි ඇග්‍රිකල්චර්. එතකොට ඕෆ් සීසන් කියලා තියෙනවා. දැන් ඒ කාලෙට වැඩ නැහැ. එතකොට වැටුප අඩුයි. මොකද පැය ගාන අඩුයිනේ. මේගොල්ලන් මොන ශේෂ්ත්‍රේ වැඩ කරත් පැය ගානට තමයි ගවන්නේ. හැබැයි ඔය ප්‍රශ්නේ නැහැ. කෙයාගිව එන කෙනෙකුට. කෙයාගිව කෙනෙකුට මාසික වැටුප ෆික්ස් වැටුපක් හම් වෙනවා. සබාත් එකට ෆික්ස් මුදලක් ලැබෙනවා. ඕටි කියලා එකක් නැහැ. හැබැයි ඔය මේ කෙයාගිව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. කවදාකවත් ඇග්‍රිකල්චර් එන කෙනෙක්. නැවත කියන්න තියෙන්නේ ඇග්‍රිකල්චර් එන්නේ බලාපොරොත්තුෙන් එන්න ඕගොල්ලන්ට ලැබෙන වැටුප අනිත් අයටත් එක්ක සාපේක්ෂව පොඩ්ඩක් අඩු වැටුපක් ලැබෙන්නේ. නමුත් ඊශ්‍රායලයේ ඒක අපේ ලංකා මුදලත් එක්ක ගත්තාම ලොකු මුදලක්. මම හිතනවා නැවත මම කියනවා සුබදායි පණිවිඩයක් ඇග්‍රිකල්චර් රැකියාව අපට විවෘත වෙයි කියලා. මේ වෙද්දී ආරංචි මාර්ග ලැබෙනවා, සාකච්ඡා මට්ටමක පවතිනවා කියලා. ඒ නිසා මම හිතනවා මේක ඕගොල්ලන්ට සුබදායි පණිවිඩයක් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු ගාම කලබල වෙලා ඉන්න රැකියාව වලින් අයින් වෙන්න එපා. අපිට මේ රටට එනකම්ම විශ්වාස කරන්න බෑ කොයි වෙලේ කොහොම එන්න වෙයිද කියලා. සමහරට අවසාන මොහොතේ පංගුවක් අය ගුවන් තොටුපළට ඇවිල්ලත් තමුන්ට මේ රටට එන්න බැරි වුණ අවස්ථා තියෙනවා. ඒ නිසා බලාගෙන ඉන්න. මොකද විදේශ වනීතිකාරයන්සේ ගැන මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ. ඒ නිසා ඒගොල්ලන් ගහන ගේම් එක ඔයගොල්ලන්ගේ නම් අතුරුදහන් වෙන්න පුළුවන්. මොකද මනුස්සක කාලේ හිටපු මිනිස්සු තාම විදේශ වනීතිකාරයන්සේ ඉන්නවා. එහෙනම් නැවතත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකක්. සුබ දවසක් සියලු දෙනාටම.